Hi guys, කතාවේ දැන් එන්නෙම කුතුහලය වැඩි වෙනවා. ඉතින් තුන්වෙනි එපිසෝඩ් එක පටන් ගන්නෙම අර රෙඩ් කාපට් එකේ වුණු කලබලකාරී සීන් එකෙන්. ජපන් සුපිරිනලු හීරෝ හිටියේ මොහිට පිටුපසින් ආපු වාහනේ. එයා බලන් හිටියේ මොහි රෙඩ් කාපට් එකේ ගිහින් ඉවර වෙනකල්. හැබැයි මොහි එකපාරටම අතරමඟ නතර වෙලා ගල් ගැහුනම හීරෝ තීරණය කරනවා තමන්ගේ අවස්ථාව නාස්ති කරගන්න නැතුව ඉස්සරහට යන්න. අන්නේ වෙලාවේ තමයි මොහි සිහි නැති වෙලා වැටෙන්නේ. යද්දි හීරෝ හරිම දක්ෂ විදියට එයාව අල්ලගන්නේ. මේක හරියටම ෆිල්ම් එකක සීන් එකක් වගේ වුණා. ඔය අතරේ කොරියාවේ රොමැන්ටික් ට්‍රිප් කියන ටීවී ෂෝ එකේ ලොකු සර්ච් එකක ඉන්නවා මේ ප්‍රෝග්‍රෑම් එකට ගැලපෙන ජෝඩුවක් හොයාගන්න. එයාලා අර හීරෝ මොහිව අල්ලගෙන වීඩියෝ එක දැක ගමන් තීරණය කරනවා මේ දෙන්න තමයි හොඳම ජෝඩුව කියලා. එයාලා හිතනවා මේ දෙන්න අතරේ ලොකු කෙමිස්ට්‍රි එකක් තියෙනවා කියලා. ඒ නිසා ටීවී ෂෝ එකේ ප්‍රොඩියුසර්ස්ලා හිතනවා මේ දෙන්නව ජෝඩුවක් විදියට ඒ ප්‍රෝග්‍රෑම් එකට ගත්තොත් මරු කියලා. අනෙක් අතට හෝජින් කරන්නේ මොහිව ජපානයේ ඉන්න එයා දන්න ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් යන එක. මොහි ඇත්තටම හෝජින් හොයාගෙන හෝටලයට ආවේ එයාගේ ඇසිස්ටන්ට් යොන්නු හෝජින්ව දැකපු නිසායි. මොහි ඩොක්ටර්ට තමන්ගේ ප්‍රශ්නය කියන ටිකක් අදිමදි කරනවා. හැබැයි පස්සේ එයා කියනවා එයාට අර දෝරාමිව පේනවා කියලා. එතනදී මොහි තවත් රහසක් හෙළි කරනවා. ඒ තමයි එයා කුඩා කාලේදී එයාගේ දෙමාපියන් මැරුණු දරුණු ඇක්සිඩන්ට් එකකට මුහුණ දුන්න කියලා. හැබැයි ඒ කම්පැනි නිසාම එයාට ඒ ගැන කිසිම මතකයක් නැහැ. මේ අතරතුර අපිට හෝජින්ගේ මතකයක් පේනවා. මොහි හොස්පිටල් එකේ ඉන්න කාලේ එයාගේ නෑදෑයෝ ඇවිත් ඩොක්ටර්ට කියනවා මොහි අපිත් එක්ක තියෙන හැම සම්බන්ධයක්ම කඩලා තියෙන්නේ. ඒ නිසා ආයෙත් අපිට කෝල් කරන්න එපා කියලා. ඒ කියන්නේ මොහි ලෝකෙටම පේන සුපිරි තරුවක් වුණාට එයා ඇතුළතින් හරිම තනි වුණු කෙනෙක්. කොහොම හරි ඩොක්ටර් මොහිට බෙහෙත් දීලා කියනවා සෝල් වලට ගිය ගමන් ටෙස්ට් ටිකක් කරගන්න කියලා. එදා රෑ හෝජින් මොහිට කියනවා පාටි එකේදී බොන්න එපා කියලා. ඔන්න පාටි එකේදී තමයි hina යන වැඩේ වෙන්නේ. මොහි පාටි එකට ගියාම හීරෝව හම්බ වෙනවා. මොහි හීරෝ ඉස්සරහට ආවම හීරෝ හරිම ජෙන්ටල්මන් විදියට බලන් ඉන්නවා මොහි මොනව කියයිද කියලා. හැබැයි වෙන්නේ හිතාගන්න බැරි දෙයක්. මොහිට හීරෝව පොඩ්ඩක්වත් මතක නැහැ. මොහි හිතන්නේ මේ යාගේ පස්සෙන් එන තවත් එක පිස්සු ෆෑන් කෙනෙක් කියලා. මොහි හරිම සාමාන්‍ය විදියට හීරෝට කියනවා ඔයාට මාත් එක්ක සෙල්ෆියක් ගන්න ඕනේ. එන්න අපි ගමු කියලා හීරෝගේ මූණටම කියනවා. හීරෝට මාර ලැජ්ජාවක් සහ කේන්තියක් දැනෙන්නේ ඒ වෙලාවේ. එයාගේ පෞරුෂවයට වැදුණු ලොකුම පාරක් තමයි මේක. ඒ වෙලාවේ හීරෝ මවිත වෙලා ගොළු වෙලා මොහි දිහා බලන් ඉන්නවා. මොහිට ඇත්තටම හීරෝව මතක නැත්තේ එදා රෙඩ් කාපට් එකේදී එයා හිටිය ලොකු මානසික පීඩනයක වගේම අර දෝරාමීව පෙනිලා සිහි විකල් වෙලා. ඉතින් ඒ වෙලාවේ ආව බේරගත්තේ කවුද කියලා එයාට මතකයක් තිබුණේ නැහැ. ඔය අතරේ ඊළඟට රොමැන්ටික් ට්‍රිප් ප්‍රොඩියුසර්ස්ලා හෝජින්ව මුණ ගැහිලා කියනවා එයාලගේ වැඩසටහනේ පරිවර්තකයා විදියට වැඩ කරන්න කියලා. හෝජින් එක අහලා පුදුම වෙද්දී ප්‍රොඩියුසර්ස්ලා තවත් රහසක් හෙළි කරනවා. ඒ තමයි මේ වැඩේට හෝජින්ගේ නම යෝජනා කරලා තියෙන්නේ එයාගේ පරණ පෙම්වතිය වුණ ජීසොන් කියලා. තමන්ව දාලා ගිය කෙනාම තමන්ට ජොබ් එකක් හොයලා දීපු එක හෝජින්ට දරා ගන්න ටිකක් අමාරු වෙනවා. ඔන්න ඔය අතරේ තමයි හෝජින් එයාගේ මල්ලි ඒ කියන්නේ ජින්සුක්ව මුණ ගැහෙන්නේ යන්නේ. මේ දෙන්න කෑමකට වාඩි වුණාම ජින්සුක් හොඳටම බීලා ඉන්නේ. එතනදී ජින්සුක් හරිම සතුටින් හෝජින්ට කියනවා අයියේ මම ලබන මාසේ ජීසොන්ව මැරි කරනවා කියලා. ඒ වෙලාවේ හෝජින්ගේ මූණ අඳුර වෙලා යනවා. තමන් තාමත් හිතින් ආදරය කරන කෙනා තමන්ගේම මල්ලිගේ මනාලිය වෙන්න යනවා කියලා හද්දී හෝජින්ට දැනෙන්නේ මුළු ලෝකයම කඩාගෙන වැටෙනවා වගේ. ඊළඟට ජීසොන් එතනට ඇවිත් බීලා ඉන්න ජින්සුක්ව එක්කගෙන යද්දී හෝජින්ගෙන් අහනවා අර ටීවී ෂෝ එකේ වැඩේ බාරගත්තද කියලා. හෝජින්ට එතකොට තේරෙනවා ජීසොන් මේ වැඩේ එයාට ලබා දුන්නේ අනුකම්පාවට නෙමෙයි කියලා. හැබැයි හෝජින් තීරණය කරනවා කොහොම හරි ඒ වැඩේ බාර ගන්න. ඒ ආදරේ නිසා නෙවෙයි. තමන් පණ වගේ ආදරය කරපු කෙනා තමන්ගේ මල්ලිය එක්ක වෙඩින් එක ගන්න දවසට ඒක බලන් ඉන්න බැරි නිසා කොහොම හරි රටින් පිට වෙලා ඉන්නයි හෝජින්ට ඕන වෙන්නේ. අන්න ඒ නිසායි හෝජින් අර ටීවී ෂෝ එකේ ප්‍රොඩියුසර්ස්ලා මුණ ගැහෙන්න ස්ටුඩියෝ එකට යන්නේ. හැබැයි හෝජින් හීනකින්වත් හිතුවේ නෑ එතනදී එයාට මුණ ගැහෙන්නේ කවුද කියලා. හෝජින් ස්ටුඩියෝ එකට ගියාම දකින්නේ හිතාගන්න බැරි දෙයක්. මේ ෂෝ එකේ ප්‍රධාන නිලිය විදියට ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි. අපේ මොහි. මොහිටත් හෝජින්ව එතනදී දැක්කම මාර සර්ප්‍රයිස් එකක් ලැබෙන්නේ. හැබැයි ෂෝ එකේ ඉන්ටර්විව් එක පටන් ගත්තම මොහිට ආයෙත් අර මානසික ප්‍රශ්නය මතුවෙනවා. එයාට එකපාරටම අර භූත රූපය පේන්න ගත්ත නිසා ප්‍රොඩියුසර්ස්ලා අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න බැරුව මොහි ගොත ගහන්න ගන්නවා. මොහි මේ විදියට අප්සෙට් එකේ ඉන්නවා දැක්කම හෝජින්ට ඒක දරා ගන්න බැරි වෙනවා. ෂෝ එකේ විවේක වේලාවකදී මේ දෙන්න තනියම කතා කරනවා. එතනදී මොහි කියනවා තමන් ටෙස්ට් කරලා බැලුවා ඒත් ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි හෝජින් මොහිට බනිනවා ඔයා තමන්ගේ සෞඛ්‍ය ගැන බලන්නේ නැහැ. හැම වෙලෙම වැඩ විතරයි කියලා. මොහිත් නිකන් ඉන්නේ නැහැ. එයා හෝජින්ට රිද්දන්න ජීසොන්ගේ නම ඇදලා ගන්නවා. එයා හෝජින්ට කියනවා ඔයා මෙතනට ආවේ ජීසොන් කියපු නිසා නේද කියලා. අන්න ඒ වෙලාවේ හෝජින්ට කේන්ති යනවා. එයා මොහිට ඇත්තම දේ කියනවා මම මෙතනට ආවේ ජීසොන් නිසා නෙමෙයි. මට ජීසොන්ගේ වෙඩින් එක බලන් ඉන්න බැරි නිසා ඒක මග අරින්නයි කියලා. මේ රණ්ඩුව කොච්චර දුරදිග යනවද කියනවා නම් හෝජින් කියනවා මට ඔයා
එයා එක වැඩ කරන්න බෑ මම මේ වැඩෙන් අයින් වෙනවා කියලා තරහින් එතනින් යන්න යනවා. මුහි තනියම ලිෆ්ට් එකට ගියාම තමයි දරුණුම දේ වෙන්නේ. ලිෆ්ට් එක ඇතුළේදී මුහිට ආයෙත් අර දෝරාමිව පේන්න ගන්නවා. ඒ භූත රූපය මුහිට පණ යනකල් සමච්චල් කරද්දී මුහිට පාලනය නැති වෙලා ලිෆ්ට් එක ඇතුළෙම බිම වැටිලා බෙරිහන් දෙන්න ගන්නවා. අවාසනාවකට ලිෆ්ට් එකේ දොර ඇරෙන්නේ ප්‍රොඩියුසර්ස්ලා ඔක්කොම ඉස්සරහයි. මුළු ක්‍රූ එකම බලන් ඉන්නවා ලෝකප්‍රකට නිලියක් බිම වැටිලා කෑ ගහනවා. මුහිට ඒ වෙලාවේ දැනෙන්නේ මුළු ලෝකෙම එයාට hina වෙනවා වගේ ලොකු ලැජ්ජාවක්. හොජින්ට තේරෙනවා මුහි මේ ඉන්නේ සාමාන්‍ය තත්වයක නෙමෙයි කියලා. හොජින් එතනදී මුහිට මුකුත් නොකියුවට එයාගේ හිත ඇතුලෙන් ලොකු වේදනාවක් දැනෙනවා. Taman මේ අසරණ කෙල්ලට නේද අර විදියට රළු විදියට බැන්නේ කියලා. මුහි හරිම අමාරුවෙන් එතනින් නැගිටලා තමන්ගේ මැනේජර් යොන්නු එක එතනින් පිට වෙලා යනවා. හැබැයි හොජින්ට මේක නිකම්ම අතාරින්න බෑ. හොජින් එයාගේ සීයාගේ යාළුවා වුණු මිස්ටර් කිම් එක්ක මේ ගැන කතා කරනවා. එතනදී තමයි හොජින් තමන්ගේ පවුලේ පරණ පින්තූරයක් බලලා හිත හදාගන්න උත්සාහ කරන්නේ. මිස්ටර් කිම් හොජින්ට මතක් කරලා දෙනවා මුහි කියන්නේ හැමෝම අතහැරපු තනි වුණු හරිම තනි වුණු කෙනෙක් කියලා. හොජින්ට ඒ වෙලාවේ තේරෙනවා මුහි අර වගේ දේවල් දැක්කත් එයායි හැමදේම එක තනියම සටන් කරනවා කියලා. ඉතින් හොජින් තීරණය කරනවා ආයෙත් මුහිව හම්බ වෙන්න. මේ දෙන්නා රෙස්ටෝරන්ට් එකදී මුණ ගැහෙනවා. එතනදී හොජින් හරිම නිහතමානීව මුහිගෙන් සමාව ඉල්ලනවා. එදා ස්ටුඩියෝ එකේදී රළු විදියට කතා කළාට මුහි තමන්ගේ වැරදි පිළිගන්නවා. මුහි හිතාගෙන හිටියේ ලිෆ්ට් එකේ වුණු සිද්ධිය නිසා එයාට අර ෂෝ එකේ අවස්ථාව නැති වුණා කියලා. මේ දෙන්න හරිම කනගාටුවෙන් කතා වෙනවා. එයාලට අර ට්‍රිප් එකේදී බලන්න තිබුණු අරෝරා එක දකින්න ලැබෙන්නේ නැති එක් ගැන. හැබැයි ওই වෙලාවේ තමයි මුහිට එයාගේ මැනේජර් යොන්වගෙන් කෝල් එකක් එන්නේ. යොන්ව සතුටින් කෑ ගහලා කියනවා මුහි ඔයාට ෂෝ එකේ අවස්ථාව ලැබුණා කියලා. මුහි සතුටු වුණත් එක පාරටම එයාට බයක් දැනෙනවා. එයා දන්නවා එයාට ෂූටින් කරන අතරතුරේ ආයෙත් අර වගේ මානසික ප්‍රශ්නයක් ආවොත් ඒක පාලනය කරගන්න පුළුවන් හොජින්ට විතරයි කියලා. ඉතින් මොහි හරිම අහිංසක විදියට හොජින්ට පින්සෙන්ඩු වෙනවා. හොජින් මට උදව් කරන්න. මං වෙනුවෙන් මේ ට්‍රිප් එක එන්න කියලා. හොජින් මුලින් පොඩ්ඩක් කල්පනා කළත් මුහිගේ ඒ අසරණ ඇස් දැක්කම එයාට බෑ කියන හිතෙන්නේ නැහැ. අන්තිමේදී හොජින්ගේ ආරාධනාව බාර ගන්නවා. මුහිට ඒ වෙලාවේ දැනෙන්නේ එයාගේ ලෝකෙම දිනුවා වගේ සතුටක්. මොකද එයා දන්නවා හොජින් එයා ළඟ ඉන්නවා කියන්නේ එයාට ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න හයියක් තියෙනවා කියලා. ඔන්න එතනින් තමයි 3 වෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. එහෙනම් ඉතින් ඔයාලට මොකද මේ කතාව ගැන හිතෙන්නේ කියලා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපේ channel එක subscribe කරන ගමන් ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.